මොනුන් ඉන්නවත් දන්නේ නැහැ ඇතුලේ. ෂෝට් එකක් ගෙනාව ගත්තා, ෆීමේල් එකක් ගෙනාව යාවත් ගත්තා. මම යාවත් දාගත්තා. මේ ඩීඑස්එල් එකක් බඳලා දිනවා මේදී. ඒක නම් ඕනේ ඩීඑස්එල් එක. මොකද මාළු. Hi guys, ඔන්න මම අලුතෙන් අදත් වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. දැන් ටික කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එක ගේන්න පුළුවන් වුණේ. දැන් මාස දෙකකට විතර පස්සේ තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඕගොල්ලන්ට මෙන්න මේ මෙතන තියෙනවා එහා පැත්තේ පොන්ඩ් එකක්. ඒ පොන්ඩ් එක ඇවිල්ලා අවුරුදු 3කින් කිසිම මේන්ටේන් එකක් ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ වතුරවත් අස් කරේ නැහැ. දැන් මම මේ ටැංකියේ හොඳටම DSL බැලලා තියෙන්නේ. මේ ටැංකිය අස් කරලා මාළු ටික දෙනෙක් දාන වීඩියෝ එකක් තමයි මාළු ටික දෙනෙක් කියන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් වගේ තමයි දාන්නේ. පස්සේ මාළු ටිකක් දාගන්න ඕනේ. ඒක තමයි අද මම වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකෙන් හම්බෙමු. ඕගොල්ලන්ට පේනවනේ ටැංක් එක තියෙන විදිය. මෙන්න මෙහෙම තමයි ටැංක් එක තියෙන්නේ. මේ පේනවනේ. මෙතනින් මේ පේනවනේ මේ කොළ වේලිලා. එතකොට මේ හොඳ කොළ එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙහෙන් තියෙනවා මේ DSL එක බැඳලා තියෙන්නේ ඕගොල්ලන්ට පේනවනේ. ඒක අයින් කරගන්නත් ඕනේ. එහෙම තමයි තියෙන්නේ ඉතින් ටැංක් එක. මෙතනින් මම ඩ්‍රිප් ටුඩ් එකක් දාගෙන තියෙනවා. අනිත් ටැංක් එකක් දාගන්න පොඩ්ඩක්. අර පෙගෙන්න අනිතරම් මේ පේනවනේ ගොඩු බල්ලෝ జాතියක් බෝ වෙලා ඉන්නේ මොනුන්ද මන්ද හිතා ගන්න බෑ ගයිස්. මාර විදිහට ඉන්නේ. ඒ උන් ටික අයින් කරන්නත් ඕනේ. මේ DSL තමයි මාරම කරදරේ. මේ ඕගොල්ලන්ට පේනවනේ. එහෙනම් මේක දැන් නැචරල් සෙටප් එකක් විදිහට හදන්න ඕනේ ගයිස්. මේ පේනවනේ මේ පේනවනේ අර මේ මල් පොහොට්ටු අර මේ පර වුණාට පස්සේ ඒ වාගේ ටැංකියෙම තමයි වැල්ලා සවුත් වෙලා ඒව අවුලන්නේ නැහැ. නැචරල් සෙටප් එක මේ වගේ තියෙන්න ඕනේ. ඒත් ඉතින් ඒකත් වදයක් වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් හැදෙන්න ගත්තාම ආයි මෙතනින් මලල් ලස්සනට පිපිලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. එතකොට ලොකුම ප්‍රශ්නේ මම අර කලින් කිව්වා වගේ මෙන්න මේ DSL ප්‍රශ්නේ. මේ පේනවනේ මේ හරියනම් වැඩිය නැහැ. ඒත් මේ හරිය මේ ඕගොල්ලන්ට පේනවනේ මුතු මොකද්ද මන්ද එකක් මේ සෑහෙන්ට බැඳිලා තියෙන්නේ මේ මාර විදියට. ඒ කියන්නේ මේ පොඩ්ඩකුත් නෙමෙයි තියෙන්නේ ටැංකියම. ගස් අතරින් මෙතන හොඳට අවුව වෙනවා. මං හිතන්නේ ඒකත් ප්‍රශ්නයක් ඇති. මේ පේනවනේ තව జాතියක් ඉන්නවා. මොනුන්ද මන්ද මේ ඕගොල්ලන්ට පේනවා ඇති. හරියට පේන්නේ නැහැ. ફોකස් වෙන්නේ නැහැ. ඔය ඉන්නේ පේනවනේ මාර විදියට මේ ගොළු බෙල්ලෝ බෝ වෙන්නේ. අනේ මන්දා ඒකත් එක්ක මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හරියනම් කමන්නේ බලමු දැන් ටැංකියේ ඊතුරු වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. ඉතින්ම ටැංකියේ තියෙන පාස් ටික හිමීට අතින් අයින් කරගමු මේ කොළ වලට ගහට හානි කරගන්න නැතුව. මොකද මේ නැත්තම් මේ ආයි ගහ බාල වෙනවා. මේ පේනවනේ තියෙන හැටි. මේ මාර විදිහට තියෙන DSL පාසි බැඳලා ඉඳලා ඕගොල්ලන්ට පේන්නේ නැහැ. නැත්තම් මාරම මේ ක්ලියර් එකට තියෙන වතුර මේ ඩ්‍රිප් ටුඩ් එක මාරම විදිහට ක්ලියර් එකට මේ වතුර තියෙනවා. මේ අවුලක් වෙන්නේ නැතුව ඒ කියන්නේ වැස්සත් එක්ක වැස්සටත් මේ වතුර මේ ක්ලියර් වෙනවනේ. ඉතින් වහිද්දි මේකේ තියෙන අර ජරා වතුර ටික ගිහිල්ලා අලුත් වතුර එනවනේ. එහෙම තමයි. ඉතින් නැත්තම් මේ එළිය පොන්ඩ් වල ඉතින් ෆිල්ටර්ස් දාන්නේ නැහනේ. සාමාන්‍යයෙන් මේ ප්ලාන්ට් සෙටප් එකට කොහොමත් ෆිල්ටර් දාන්නේ නැහැ. ගොළු බෙල්ල ටික නම් වැස්සට ගිහිල්ලාද මන්ද. දැන් මම දැක්කේ නෑ එක ගොළු බෙල්ල එක්කත් ඉන්නවා. ඉන්නවනම් ඉතින් පේනවනේ. මුලින්ම මම මේ ටැංකියෙන් තමයි මාළු හදන්න ගත්තේ. වැව් වල තියෙන මඩ එක තියෙන්නේ. ඒක දාලා තියෙන්නේ මානෙල් පැට හිටවන්න. මොකද මේ ඒක දාන්න එපානේ. එතකොට තමයි පැලේ හොඳට හැදෙන්නේ. ටැංක් එක බොර වෙනවා. දැන් පාසි කොහොමත් අයින් කරද්දී ඒක අවුලන්නේ නැහැ. අපි දවසක් විතර තියලා තමයි මාළු ටික දාගන්න ඕනේ.
තාම මාළු ගෙනාවෙත් නැහැ. මාළු ගේන්න ඕනේ. හදවත් ගිහිල්ලා. මේ කොලක් තියෙනවා. දී කැලිත් තියෙනවා. දැක්කේ අදම මොනුන් ඉන්නවත් දන්නේ නැහැ ඇතුලේ. කියන වතුර පොඩ්ඩක් අවුල් වගේ කියලා හිතුණා. ඒකින්ද මම දැන් වතුර ටික අයින් කරගන්නවා. එහෙම නෝමල් එකේ හිමීට අයින් කරගන්න ඕනේ. මොකද මේ පැලේට හානියක් කරගන්න නැතුව. වතුර මේ පේනවනේ. වතුර පොඩ්ඩක් සවුත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුදු 3කින් විතරනේ අස් කරන්නේ. ඒතකොට ඉතින් කොහොමත් වතුර අවුල් තමයි. ඒක හින්දා අනිවාර්යයෙන්ම වතුර අයින් කරගන්න ඕනේ. මම ඒත් මුලින් අර මේ වතුර වැඩි බලන්න නැතුවනේ මම කිව්වේ මේ වතුර අයින් කරන්න ඕනේ නැහැ කියලා. ඒත් දැන් බලලා දින්න වතුර අයින් කරන්න ඕනේ කියලා. ඒකයි වතුර අයින් කරන්නේ. ඔක්කොම අයින් කරගත්තා. දැන් ටැංක් එක මෙහෙම තමයි තියෙන්නේ. පේනවාදී මෙහෙන් දියසෙවල් එකක් බැලලා තියෙනවා මේ තියෙන්නේ. ඒක නම් ඕනේ දියසෙවල් එක. මොකද මාළුන්ට ඒක අත්‍යවශ්‍යයි. එයාලගේ ආහාරයක් හැටියට එයාලා මේ දියසෙවල් එක ගන්නවා. ඒකෙන් හොඳට මාළුන්ගේ කලර්ස් එහෙම හැදෙනවා. එතකොට ඔලු පැලේ මෙහෙම තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති. ටක් ගාලා දැන් ටැංකියට වතුර පුරව ගන්න ඕනේ. මොකද නැත්තම් ටැංකියේ තියෙන මේ පැලේට හානි වෙන්න පුළුවන්. ඒ වගේම දැන් මම ටැංකිය අස් කරද්දි තමයි දැනගත්තේ මේකේ මාළු නෙමෙයි ඉන්නේ හිස් ගෙඩියෝ. ගෙම්බෙක් බිත්තර දාලා මේ ඕන වේවන ගොඩක් ඉන්නවා. සෑහෙන්න ඉන්නවා. දැන් ඒ ටිකත් කොහොම හරි දැන් මොනවා හරි කරලා අයින් කරගන්න ඕනේ. නැත්තම් මාළුන්ට කරදරයක් වෙනවා ඒක. හරි. දැන් මම ටැංකියට වතුර පුරව ගන්න ඕනේ. මේවා වැඩක් නැහැ. ඒවා මේ මැරිච්ච කොළවල ඉතුරු වෙච්ච බට ඒවා අයින් කරගන්න ඕනේ. තිබ්බත් අවුලන්නේ නැහැ. ඒවා ඉතින් ගහට පොහොර තමයි කොහොමත් වෙන්නේ. පැලේට හානි කරගන්න හැසුව කරන දෙයක් කරගන්න ඕනේ. දැන් මම ටැංකියට වතුර පුරව ගන්නවා. එහෙනම් වතුර පිරුවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා බලමු. දැන් මම ඔන්න වතුර ටික පිරෙන්න දාලා තියෙන්නේ. පේනවනේ. නෝමල් එකේ වතුර ටික පිරෙනවා. දැන් ටැංකිය මෙහෙම තමයි තියෙන්නේ. දැන් පැලේට හානියක් කරගන්න නැතුව වතුර ටික පුරව ගන්න ඕනේ. දැන් අපි එහෙනම් වතුර ටික පිරුණාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා බලමු. දැන් ඕගොල්ලන්ට පේනවනේ ටැංක් එක කොහොමද තියෙන්නේ කියලා. වෝට් එකේ ක්ලියර් එක පේනවනේ. ඕගොල්ලන්ට වෝට් එක මාරම විදිහට ක්ලවුඩ් වෙලා තිබ්බ ඔයාලා දකින්න ඇති වතුර පුරවද්දි කොහොමද තිබ්බේ කියලා. දැන් නම් මාරම ක්වොලිටි. මොකද දැන් දවස් 3ක් විතර වෙනවා. පේනවනේ මේ හරියට පේන්නේ මේ රිෆ්ලෙක්ෂන් එකක් වෙනවනේ අවුවේ. ඒක හින්දා මේ ඕගොල්ලන්ට හරියටම පේන්නේ මේ. එතකොට මෙතනින් ගත්තොත් මාළු ටික මේ ඉන්නේ. මෙතන ඉන්නවා ග්ලෝටෙට්‍රා ජෝඩුවකුයි ඔයාකු ෂෝට් ටේල් ෆීමේල් කෙනෙකු ඉන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කලර්ස්. දැන් මේ සාමාන්‍යයෙන් ඔය ගානට තමයි කලර්ස් තියෙන්නේ. මේ පේනවනේ. දැන් ඕක අප් වෙනවා මේ ටැංක් එක දැම්මනම්. මොකද මේ ටැංක් එක මොකද මේ නැචරල් නේ. එතකොට කලර්ස් අප් වෙනවා. පේනවනේ. මම ඔයගොල්ලන්ට ආයි පෙන්නන්නම් මේ කලර්ස් දඟලනවා. ගන්න අමාරුයි. දැන් පොඩ්ඩක් මම එයාලව දාගෙන තියෙන්නේ ටැංක් එකේ උෂ්ණත්වයට හුරු වෙන්න. මොකද වතුර වල වෙනස්නේ එක එක ටෙම්පරේචර් තියෙන. මෙතන අවුව ගොඩක් වැඩන හින්දා උෂ්ණත්වය වෙනස් වෙනවා ගොඩක්. ඒ හින්දා මම දැන් හිතුවේ පොඩ උෂ්ණත්වයට හුරු වෙනකන් තියාගන්න. මේ ඉන්නේ මාරම ගෝල්ඩි. දැන් නම් සාමාන්‍යයෙන් උෂ්ණත්වයට හුරු වුණා ඇති.
දැන් සාමාන්‍යයෙන් මේ එකම වතුර තමයි ඒත් මෙතනට අවුව වැටෙනවා එතනට අවුව වැටෙන්නේ නැහැ නේ. ඒකයි මම පොඩ්ඩක් තියාගත්තේ. එහෙම ලොකු වෙලාවක් තියාගන්න ඕනේ නැහැ. දැන් ඇති ඔය තියාගත්තා. අපි දැන් එහෙනම් මේ කට්ටිය දාගන්නේ කොහොමද කියලා බලමු. එහෙම අපි දාගමු. අන්න යා නම් පැන්නා. අනිත් එක්කෙනාවත් දාගමු. යාවත් ගත්තා. මෙයාවත් දාගත්තා. ෂෝට් ටේල් එක්කෙනාව ගත්තා. ෆීමේල් එක්කෙනාව යාවත් දාගත්තා. ඔන්න මම දැන් නයිට් එකේ තමයි වීඩියෝ එක ගන්න හිතුවේ. මොකද මේ දවල්ට තියෙන අවුවත් එක්ක වීඩියෝ එක ගන්න අමාරුයි. මොකද අවුවත් එක්ක හරියට මාළු ටික පේන්නේ නැහැ. ඔයාලට ඕගොල්ලන්ට පේනවා ඇති. එහෙම තමයි මාළු ටික ඉන්නේ. ටැංකිය මෙහෙම තමයි තියෙන්නේ ඉතින්. කොහාකු ෂෝට් ටේල් එක්කන ඔය ඉන්නේ ඕගොල්ලන්ට හරියටම පේන්නේ නැතුව ඇති. ඔහොම තමයි ඉතින් මාළු ටික ඉන්නේ. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. තාම මයි channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරන්න කියනවා. ඒ වගේම තමයි bell icon එක all දාලා තියාගන්න. එතකොට අලුතෙන් දාන වීඩියෝ ගන්න ඕගොල්ලන්ට ටක් ගාලා බලන්න පුළුවන් notification එකේ නෙන්ද. එහෙනම් අලුත් වීඩියෝ හම්බෙමු.